පට්ටමේ විශේෂාංගය කටුබැද්දේ අමුතුම බුද්ධ කොටුව. ආයුබෝවන් හිත මිතුරුනි. අද අතපට්ටමෙන් ඔබලා වරගෙන යන්නේ ලෝක සිටියමවත් නැති ඒ කටුබැද්ද සහ පිළියන්දර අතර රහසිගතව පවත්වාගෙන යන අපූර්ව බුද්ධ කොටුවකට. හිත මිතුරුනි, මේක මේ සාමාන්‍ය සත්ත්ව උද්‍යානයක් නෙමෙයි. ජීවිතයම ඉන්ටර්ස්ටෙලර් එකක් වූ අපේ අනාගත ඉංජිනේරුවන් නවාතැන්ගෙන සිටින අමුතුම ලෝකයක් තමයි මේක. මේ සිටින දොස්තරවරුන් පවසන පරිදි මොවුන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය වෙන්නේ පැය 48ක් නිදි නැතිව කෝඩින් කිරීමයි. මේක මේ සාමාන්‍ය රෝහලක් නෙවෙයි. මේක තමයි මොරටුව කැම්පස් එකේ මොලේසිය ඔට්ටුන ඉංජිනේරුවන්ගේ පාරාදීසය. ඔයාලගේ මේ වගේම යාළුවෝ ඉන්නවා නම් දඩි පිටිස්ට කියන්න අමතක කරන්න එපා. ටිකක් ඉන්ටකෝ. මොකද මේ සද්දේ? හැසිරීමෙන් හිටපන්. හරි විදියට හිටපන්. මගේ ප්‍රියම්බිකාව කතා කරනවා කිව්වා තාම නෑනේ. ප්‍රියම්බිකාව. Hello බබා. ඔව් පැටියෝ. ඔයා නිදි වගේ චූටි චුකිරි කුකුරු පුචි අදේ වන්දනේ. නෑ පැටියෝ. මම බීලා මොනව? පුණ්‍යේ කො මගේ අර නෑ පුටේ පැටියෝ පුණ්‍යට කතා කරේ. අලුතෙන් පිස්සු තුන් දෙනෙක් එනවා කිව්වා. ඔව් මොරටුවේ වෙන කොහෙන්ද ඔවුන් එන්නේම මොරටු වෙන්නේ. වැඩක් නෑ ඉන්නේ 2000 දාලා. ඔව් ඔක්කොම අලුතෙනුත් එනවා. ඔව්. හරි ඔන්න කියනකොට පුණ්‍ය එනවා. හරි මම ඔයාලට තව පස්සේ ගන්නවා. පුම්මා තව කොහොනේ උම්මා බොරොත් මෙහෙට එනවා. මුන්ද මේ අලුතෙන් ආපු. ඔව් මුන් ටික තමයි අලුතෙන් ආවේ අර මොරටුවේ. සිරුවේ දෙලින් එනවා. හොඳයි. අපහසුතාවයක් ඇදේ පුතා. දෙලින් වෙන්න. දැකලා පුරුදු මූණ. යකෝ මලයා පොලිමට මුම්බාව හොස්ටල් වලින් දුස්සකාවේ මොනවද විවිධ දේවල් කරන්න එනවද පිටිපස්සෙන් ඇවිල්ලා. අපි පටන් ගමු ඉන්ට්‍රොඩක්ෂන් එක. කවුද මේ සුදු පාට එක? උගා ලස්සන එක. කවුද මේ? උගේ නම සර් තරි ලක්විදු. උගේ සර් පිස්සුවට හේතුව පාසල් ප්‍රේමය අසමත්. විශ්වවිද්‍යාල ප්‍රේමය ඒකත් අසමත්. මූසාර වෙනස් තව කරන එකේ. දැක්කම් පේනවා. මුවර ඒ කෙල්ලෙන් කැමැත්ත අහන්නේ. ඒකේ වෙන කෙනෙක් එක්ක යාළු වෙනකන් ඉඳලා අර සින්දර් ආගෙන කැම්පස් එක වටේ විදිනවා. ඔය කියන්නේ මොන සින්දුවද? මියුසික් පොඩ්ඩක් කර දුන්නා වෙනවා කරේම නගින්න. මුණා හොස්ටල් එක. හරි. ඌ කවන්නේ ඌ හොඳයි. කවුද මේ බම් වගේ පේන්නේ ඉන්න වැදගත් වෙනුමක් තියෙන එක? උගේ නම තුසිත කුමාර. පිළිවෙල පෙනුමයි. ඌ සර් හොඳට ඉගෙන ගන්න පුළුවන් ඩයට් එක. ඌ සර් ශිෂ්‍යත්වයේ සාබේ එල උසස් පෙළ කොළඹින් 2 ලංකාවෙන් 1.
චරිත බලන්න මේ ආදර්ශයට ගනිල්ල ළමයිනේ. මුගේ ජීප් එක 4යි. 4යි. ඔටෝ මට අහුණා. මෙන්න චරිත. පොඩි ප්‍රශ්නයක්. එතකොට මේ වගේ එකෙන් මොකද බුද්ධි කොටුයි කරන්නේ යට? හැබැයි සර් ඔගේ ජීප් එක රින. හරි. ඒකත් දෙයින් ගියාවේ. මූණ මඩ දකල් පුරුදුයි. මම කියන්න මං ගැන. පස්සට බ්‍රහ්ම මුකෙන් නෙමෙයි උඹාවේ ඉස්සරහට කතා කරන්නේ. ඔගේ නම සර් මලිතන්ත ප්‍රේමලා. මූස ලස්සනට සින්දු කියනවා. ගානට පිච් එකට කියනවා. පොඩි අවුලක් තියෙනවා. කවුරුත් මල් දීලා නැහැ. ගනින් බල. දැක්කනේ ඔඩියන්ස් එකේ රෙස්පොන්ඩ් එක. හරි. ඒ දැන් කාරි නෑ මට හදිස්සි වෙනවා බං මෙන්න මේ ඔක්කොම පිස්සු ටික ආන්ගර කෙලෝරේ වාඩි කරන්න. මට එනවා ලොකු මීටින් එකක්. අල්ලපු ගෙදර ක්ලයන්ට් ගේ දෝණියේ එකට WhatsApp එකේ පොඩි එකක්. යමල් මීටින් එක. හලෝ බබා ඔන්නේ. නෑ දුවටින්ද මෙහෙ වරේ මීටින් එකට යන්න බැහැලු යමල්. දරන්නවම. ඇත්තද? සිජයා බද්දේ ඔව් බං ඉතින් කවගේ කරුල එක අතනේ වහන්නේ. මේ මූට මොකද්ද බං වෙලා තියෙන්නේ? මොකෝ බං? ගෑණි මැරිච්ච මිනිහා වගේනේ. මූටත් මල් හම්බුන්නේ නැද්ද බං? ඒකනේ. අඩෝ මල හම්බුණා මල පරුණා. ඒ මොකෝ උනේ? යාගේ පපුව හිලක්වත්ද? ඒක හොයාගන්නවත් ඒකීක කතා කරන්න උන්නේ නෑනේ බං. එහෙනම් මේ ගොළුයි. ඒකයි ප්‍රශ්නේ. කියනකම් ඉන්නේ නෑනේ පයින්නවා. සෝරි. වැරද්ද ඕකයි. කියන්න බං ඔය කතාව කියනකම්. මෙහෙමයි කතාව. පළවෙනි දවසේ මේ කැම්පස් එකට යනකොට මචං කැම්පස් එකේ හිටිය මචං කෙල්ලෝ බර ගාන. මට බර ගාන අතුරෙන් මගේ කෙල්ලව අඳුර ගන්න පුළුවන් මචං. ඒකි හිටියා මචං නිකන් සුද්දට සුදේ ආයේ කේප වැසියෙක් වගේ. ඕනිට නම්මනම් කියලා මගේ මල පන්න ගන්න බා. ඒකේ මචං සුදට සුදේ හිටියා ඉටි පන්දම වගේ. මාත් ඉතින් ලස්සනයිනේ මේ පේනෝනේ. ඉතින් මමත් ආයේ සුදු ෂර්ට් එක ගහලා ගිනි කූර වගේ ඉකි ගාවට වෙලා හිටියා. අර ඒකිට දැනෙන්නේ නැති වෙලේ මගේ ආදරේ උණුම බං. ඔය බලන්න. නෑ එහෙම එකක් නෙමෙයි කියන්නේ මේ. ආදරේ උණුම ගැන බලට තේරෙන්නේ නෑ මේවා. මේව මගේ සඳේකගේ අතර මෙහෙම වෙන එකක් තියෙන්නේ. දැන් මචං පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒක කිව්ව කිසිම දෙයක් මට තේරෙන්නේ නැති එකනේ බං. නේ මොකෝ? අඩෝ. ඒක ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. මේ ඕගීතර සෙන්ට්‍රගේ ඉන්න අයිසන් නිව්ටන් ක්ලබ් එකේ කෙල්ලෙක් වෙන්නේ නැති. අඩෝ. දැන් අඬන්න කියන්න බෑනේ. අපේ මුත්තගේ කාලේ ඉඳන් සුද්දට ඇරියස්නේ. ඒකින්ද මං ඉස්කෝලේ එක ඉංග්‍රීසි පීරියඩ් එකටවත් ගියේ නෑ. දැන් සුපිරි. ගැම්මට මට ඉංග්‍රීසි අකුරක්වත් බෑ. අඩෝ ඒ කීක කතා කරන්න ඕන හින්දම මං ගියා මචං ඉංග්‍රීසි පන්ති බර ගානකට. අඩෝ. ඉංග්‍රීසි ඉගෙන ගන්නම ගිහිල්ලා මගේ චක වෙන්නවා. itu bang, ibu ya nak. අපගේ ශරීරය තුළ තිබෙන විශේෂ අවයවයක් තමයි මොළය කියන්නේ. මේ ඉතා සංකීර්ණ විවරයක් වන අතර මේ ක්‍රියා කරන විට නිකුත් වන තරංග රටා අධ්‍යයනයේ මිනිසෙකුගේ යටිසිතේ ස්වභාවය හා හැඟීම් අධ්‍යයනය කරන්න පුළුවන්. මොර්ටෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිටයේ බයෝමෙඩිකල් ඩිපාර්ට්මන්ට් අවසන් වසරේ ශිෂ්‍යයන් කණ්ඩායමක් අපගේ යටිසිතේ චිත්ත ස්වභාවය නිවැරදිව පටිගත කළ හැකි wearable device එකක් සාදා තිබෙනවා. අද සමාජයේ තරුණයන්ට තිබෙන බරපතල ප්‍රශ්නයක් තමයි අවංකව ආදරය කළ හැකි තරුණියක් සොයා ගැනීම. කණ්ඩායම් ප්‍රධානියා පවසන පරිදි මෙම උපකරණය භාවිත කර මෙම ගැටලුවට ඉරසාර විසඳුමක් සොවීමට ඉතා පහසු වේවි. කෙසේ වෙතත් අපගේ ආරංචි වාර්ග පවසන්නේ මෙම උපකරණය දැනට මොර්ටෝ විශ්වවිද්‍යාලයේ ENTC ගොඩනැගිල්ල තුල දැඩි ආරක්ෂාව සහිතව තිබෙන බවයි. මේ බලපන් මේක නම් ඔබට කරන්න මේ මොකද්ද මේක කියන්නේ මේ චීත්‍යයක් ගැනනේ. ඒක නෑ යකෝ මේ අර කෙල්ල හිත එක දැනගන්න පුළුවන් බාණ්ඩයක් ගැන කියන්නේ. අක්කා හොඩු. යකෝ මේකෙන් එහෙම පුළුවන්ද? මේ රේඩි එකේ? ඔව් මේ කිව්වේ යකෝද? මේ කිව්වේ එකේ. ඒක හරි. දැන් එතකොට මොකද්ද මම අපි කරන්නේ ඔක ගන්න? මේ අද මේ ගිහිල්ලා මේක ගමු. අඩෝ මේක ගන්න තියනවා මරු බං. පිස්සුද යකෝ මේක ගන්න පුළුවන්ද? මේක ගන්න තොට තියා ජනාධිපතිට බෑයකෝ ID එක නැතුව. ID එක බලන්න.
මේ කොල්ල කපන්න බෑ. මොරටු එන්ජිනියරින් ආවපට ඔක් අච්චද්ද? මේකෙන් පැල්ලා ගිහලා අතරට බෑග් එකේ කැම්පස් එකට එම. එන යවල්ලා. මේ අයියෝ ඉඳ. දැන් නෙවෙයි අං කිව්වේ. රෑට. තීරින්නේ නෑනි. පිස්සෙක් වගේම. අර මොඩේ උඩ බං. අඩු ආන බලපන්. දැන් එහෙනම් මෙතන ඉඳලා හෙට යමා. ඕ රෑට යම. කවුද බං අර තුන් දෙනෙක් කියන්නේ? 2 hours later. රිදවනා ජීවිතේ හංගන්න කියලා. නවත්තපන්. මොකද්ද බං කරන්නේ? අඩු ලස්සනට කිව්වනේ බං. ලස්සනට කියනවා. බලපන් ලයික් වැටෙනවා. ඔව් ලයික් වැටෙනවා. නවත්තපන්. මගේ සතරික ගැන කියපන්කෝ. මොකද්ද ඒකට කරන්නේ? හරි මේ අහනෝ ප්ලෑන් එකකට කියපන්. ප්ලෑන් එක කියපන්. ප්ලෑන් මේවයි වෙන්නේ. හරිද? අපි දැන් මේකෙන් පැන්නා බෑග් එකට කැම්පස් එකට බාණ්ඩ ගත්තා. හරි. පරක්කු කරන්නේ නැතුව දැන් මෙයා. පරක්කු කරව වැඩේ වෙන්නේ. හරි. යමන්. යා මෙහෙන් යා. ඕහෝ වාහනේ ගනින්න. ආන වාහනේ ගනි. හරි. නැගපන්. බඩ රිදෙනවද? ලවුඩ් ස්පීකර් දාලා බඩේ ෆෝන් එක තියන්න. මලය කෝල් ගනින් උඹටත් එනවනේ. සර් ඔව් බබා කියන්න. සර් උඹ පොඩ්ඩක් ඉන්න. ඔව් ආකාර අලුතෙන් මොරටුවෙන් ගෙනාව පිස්සු තුන පැන්නා. මොනවද වසන්ත කරන්නේ මේ වැඩ වලින් අපේ ළමස් සෞද්දනවනේ. බබාලයා කිව්වා ඔයා මට දා චූටි මීටින් එකක් වගේ සෙට් වෙයි. ඔයා අන්නකො ගිහින් හොයන්න. මත් සනික වෙනවා. හලෝ ඔව් බබා චූටි ප්‍රශ්නයක්. පොඩි එකක්. බලපන් සික්කා ඉන්නවකෝ. සික්ක නෙමෙයි ඕක. නෑ ඕක නෑ. මේවා. ID එක නැතුව මාව හදෝලේ යවුවා. නෑනේ මට පොඩි බෝම්බයක් මේ කොහොමද ඉතපන්. දාන්නේ? යන්න. අතෑර මං ගන්න. යන්න. වරේ. වරෙන් යකෝ වරෙන්. අරනේ මේකයි ප්ලෑන් එක. හරිද? බලමයි පිටට කකුල තිබ්බා. මෙතනින් පැන්නා. ඊසි. මාර් ප්ලෑන් එක මේක බුද්ධිමත. එතකොට කොහොමද එහා පැත්තට වයින්නේ? බල ගෙලියයි. කමද ගුණා කියහන්කෝ. අඩෝ මුගේ මතක ගැන කතා කරන්න වැඩක් නෑනේ. අර හොස්ටල් එකේ තිබ්බර මං යටට අඳින එක. ඒකත් නුවෙන්දන් ගියා නමතක වෙලා. ඌ තායි මං අර ජංකි හොරන්. මේ අනේ වැඩේ බලන්න. වැඩේ බලන්න. ඊමෙන් ගා. මොකද්ද ප්ලෑන් එක? බලපන්. There exists a පුටුව for all of us. ඒක හරි. ඒකට තේරෙන්නේ නෑ. මට තේරෙන්නේ කිව්වම මම ලකා උත්සාහ නැතුව. හරි පොඩි ඉතපන්. ආතන පුටුවක් තියෙනවා අපි හැමෝටම. අන්න හරි. හරියට හරි. මෙහෙම වෙන්නේ. මං කියන්නම් ඉතුරු. ගේට්ටු අරගෙන ඇතුළට ගියා. පුටුව අරගත්තා. ආයි ගේට්ටු වැහුවා පිට. නොතින් කේස්නේ. ගේට්ටු වහලා මෙතනින් දිව්වා. පුටුවර නැගලා තාප්ප ගන්නවා. හරියට හරි. හරියටම හරි. යමන්. ගෙනින් ගිහින්.
හිතවත් ඔනේ මේ ලගාම් සොහන් බිම හැදුණු හැටි ඇසුවොත් අද ඔයාලට පොදුමයි තේවි. අර ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා පටන් ගත්තේ යුද්ධය ASCII එක මිසයිලයක් කෙලින් මේලුනේ මේ මොරටුව විශ්වවිද්‍යාලයට නොවේ. හැබැයි ඉතින් අපේ මොරටුවේ ඉංජිනේරු ඉෂෝ නිකන් හිටියේ නෑ. එයාලා හදපු ලෝකප්‍රකට ඩිෆෙන්ස් සිස්ටම් එකෙන් ඒ මිසයිලේ අතරමඟදී වෙඩි තියලා බෑවා. හැබැයි ප්‍රශ්නේ උනේ ඒ මිසයිලෙන් ගැලවෙච්ච පුංචිම පුංචි යකඩ කෑල්ලක් විසි වෙලා කැම්පස් එකට ආපු එක තමයි. මේ දවස්වල යුද්ධය නිසා තෙල් අර්බුදෙන් බේරෙන්න අපේ අයියලා අනාගත ප්‍රයෝජනෙට කියලා ගැලුම් ගන්න පෙට්‍රල් කපඩා කරගෙන හිටියානේ. අර පුංචි යකඩ කෑල්ල වැටුණ කෙලින්ම මේ පෙට්‍රල් කපඩාවට ඩෝන් ගාලා මුළු පළාතම ගිනි ගත්තා. ඔන්න ඔය විදිහට අවාසනාවන්ත විදිහට සෙට් වුණු කට්ටිය තමයි අද මේ ලගාම් සොහොන් බිමේ ඉන්නේ. මේ වගේ සොහොන් වල ඉන්න භූතයෝ වගේ යාළුවෝ යාළ අතරත් ඉන්නවා නම් දඩ පිටිස්ට කියන්න අමතක කරන්න එපා. ටිකක් ඉන්නකෝ. කැම්පස් ID දීපු ෆොටෝ එක මරණ දෙන්නෙක් ගහපු එක අම්මගේ අන්තිම ගාතිපත්te තියලා තිබ්බා Facebook එකේ දින ෆොටෝ එක ගහපන් මරණ දෙන්නෙක් කියලා. ඕක ගණන් ගන්න එපා බං. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. අඩෝ ඒක නෙවෙයි බං. උඹලා අර කොළු කුමාර සංගමේ නෑ අමුතුකුණ මොකද කළු කුමාර සංගමේ. තත්ත්වය මොකද දැන්? මේ දවස්වල කළු කුමාරට මාර ඉල්ලුමක් තියෙනවා. මොරටුවෙන් 150ක්ම ඉන්නවා බං. අඩෝ මචං මට උඹලා ඇවිත් කළු කුමාර සංගමෙන් කෑල්ලක් ලයින් කරලා දෙන්න බැරිද? කෑලි කොහෙද අපේ සංගමේ? ඕන්නම් කොල්ලෙක් දෙන්න. යාළුවනේ උඹේ කොල්ලෝ ටික මට එපා උඹේ කොල්ලෝ. මේ කොහෙඩක් නෑ. සංගමේ මාර බිසි බම් මන්නේ. මේ අලුතෙන් බූතගම් වල ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ගහව මචං හොඳ ෆොටෝ එකක්. මොකද්ද මම මේ අද ලගාන්න එකට වෙලා තියෙන්නේ? ඇයි මොකෝ බාවුල? මේ බාඩ වාඩ ලයිට් උත් දාලා කට්ටියත් ඇවිල්ලා ඉන්නේ. ඔව් අවුල මොකද්ද කියලා උඹට තේරෙන විදියක් නෑනේ. උඹ අර ලෙට් හෝල් එකටයි, ඒකේ ලයිබ්‍රරි එකටයි, ඊට පස්සේ හොස්ටල් එකටයි. යකෝ උඹ හිතන වඩා මේ ලෝකේ ලොකුයි. මේ මන් දන්නවා කොච්චර ලොකද කියලා යකෝ. වර්ග කිලෝමීටර් මිලියන 510. එන්න මූ කියන එක. අනේ යකෝ ඒක නෙවෙයි කිව්ව මට කියපන්කෝ. යකෝ නෑ බං වෙනද මම මේකට බැස්සම බලන්න දීප මේකේ ඇහෙන කීචි බීචි සද්දේ. යකෝ සමහරක් වෙලාවට කෙල්ල කොල්ලොත් ඉන්නවා සමහරක් වෙලාවට කොල්ලොත් ඉන්නවා. අඩෝ සමේකත් මාත් එක්ක හිටියා නම් අඩෝ අද මම උඹලා කපලා මෙතන ඉන්නවනේ නේ සමේකත් එතකින් පරයක්. අඩෝ උඹ දන්නේ ආදරේ අරුමේ. මේ අර කනත්තන් නේද බං තියෙන්නේ? කනත්තක් තියෙනවා. අර යකෝ. ඔව්. මොකද්ද මේ අයිටම්? මේ මොකද්ද? කවුද මේ? මේ බස් සෙට් එක බජවුවක් දානවා වගේ යම සින්දුවක් කියන්නේ. හැබැයි සින්දු කියන්නේ සමේකා. සමේකට මොකද්ද කරන්නේ? හරි බං අපි මේ මැෂින් එක තියෙන තැන දන්නේ නැහනේ. යමල්ල මේ මුංගෙන්වත් අහමු මේක තියෙන කොහෙද කියලා. අනේ එහෙම කරපු ඒක හොඳයි. ඒ ඉන්න එක කරපන්. අතිශය තොරතුරු ඒක හොඳයි. මේ උන්නම් බම් මෙඩිකල් එකේ වගේ ඈ බලපන් කිට මරලා ඉන්න හැටි. ඒකනේ බං. යකෝ! ඌ තමයි මොරටුවේ අතිශය ප්‍රථම වතාවට කොළු කුමාරයා. නෙවෙයි කළු කුමාරයා. කළු කුමාරයා. අපිට අවුලක් නැහැ කෙල්ලොන්ට අවුල. ඔව් අපිට අවුලක්. මේක තමයි හොල්මන් නිවා.
තුනකින් පෙළ සූර්ය භාවය හැටි විතරක් බලපන්. අයියෝ බා. ඒ කලු අලුතින් සෙට් එකක් බැහැරු එකේ රැක් පාරක් දීලා වැඩේ පටන් ගමුද? අනේ කන්න දෙන්න වෙන්නේ නැති. අප්පට උඩු ඒක අමතක වුණානේ. උපේ දාලා දෙයි. බෑ බෑ උඹ ඵලයක්. යකෝ මම මේ චීස් කෑලි දාලා කොහමද යන්නේ? උඹ ඵලයක්. බෑ ඒ වැඩක් නෑ මේ කෑලි වගේද මම. ඵලයක්. උඹ ඵලයක්. මේ මැසින් එක ඕනේ නැහැ. යමල්ලා. පිස්සන් කොටුවටම යමක්. හරි පොඩ්ඩයි. අඬන්න එපා. අපි හෙට එමු. මොකද්ද බං මේ උනේ පොඩක් අඬපන්. අර කොහෙන්ද වංගේ දඩාර සද්දයක් ආවේ? කවුද කෑගන්නේ? අනේ අම්මා මතොට තාම අඩු නැද්ද බං? අපි කෙලින් පේනවනේ. ඔව් වැටේ. දඟලන්න නැතුව ඉතහා. මටත් ඇහුණා කනත් පැත්තෙන් සද්දයක්. ගිහින් බලමු. කරද්ද පැත්තේ? මොකෝ? ඔබ බය වෙලාද? පිස්සු බය ගෑවිලා දේව කර. දකුරේ එළගිරි කොල්ල. ඕනේ දෙයක් තිබුණොත් කියන්න. ඕනේ දෙයක් හරි. එනවා වාරේ යමන් කනත් පැත්තට. වැඩි මේ වෙලාවේ කරද්ද පැත්තට යන එක තමයි අවුල. ඒ මොකෝ? පොඩි කේස් එකක් තියා. කියාංගෝ ඉතින් ඔබ කේස් එක බං කිව්වට චුට්ටක් අඩු බඳ කරන්නේ. අනේ මන් දන්නේ නැද්ද උපේ අනුමතේ වරෙන් යන්න කනත්තට. මේ බලාපන් ගොබා. ඔය කොහෙද යකෝ මෙන්න මෙහෙ වරෙන්. මේ කොල්ලෝ තුන් දෙනෙන්නේ කොහෙ වෙලාද? කොයිද යකෝ රින්ගන්නේ? මේ බලපන්. අපි තමා මොකද දන්නේ? මොකෝ? අර ඔබලා බය වෙලා දෙන්නේ. අපි එකක් වෙහෙ කිසිත් දෙයකට බය වෙන්න එපා. ඒකනේ. කිසිත් දෙයකට බය වෙන්න එපා. ඕන දෙයකට අපි ඉන්නවා. මේක බීලා ඉන්නේ. බය වෙන්න එපා. සරම් ගොක් ගහන්නේ නේද? අරක සද්ද. බලමන් මේ ලේත් තියන පොඩ්ඩක් ඈ. අඳු වලට කිව්වනේ කරීව. අනේ අයියේ. වරෙන් මෙහි වරෙන්. අනේ. කතා කියන්නේ. ඉවනේ මේ බෝතල්. ඒ ලෝකේ බඩු වගේද මේ ලෝකේ බඩු? හා? බඩු පොඩි ටැග් එකක් දාන්න. හා? මොකද කියන්නේ?
කිව්ලයි කියන්නේ අනේ වන්දව මේ මොනවද බං මේ වෙන්නේ? ඕ දැන් නම් මේ පඩන් බයයි බං ඈ. හා? ඕ අර බලන්න අපෝ. දැන් සාරිය දිනවලද ෆැෂන් ඩිසයින් එක කිව්වේ? පොඩි ගොල්ලෙක් වගේ හැමතැනම ඕල්ල මේ පැත්තට එන්නද කොහෙද යන්නේ? චුට්ටක් අහට්ටු උනානේ. පොඩි ගාගේ අර වෙන ලෝකෙක ඉන්නද කොහෙද ආකේ ලොල් පොත් එක මේ ළඟට එනවා. කවුද මේ බඩුව? මේ මොකද වන්නේ අඩන්න ගත්තා අදනවාට මොන්ඩිසෝරියකට දාන්නේ එනවා මෙතන අනවශ්‍ය තැන් වලට ගන්න. යන්න මොකද්ද ප්‍රශ්නේ දැන් කොහොමද අපි විසඳගන්නේ? දැන් අපි අක්කේ මෙහෙට ආවේ අර අරු කිව්ව මේ මොකද එකක් තියෙනවා ඈ. ඔව්. ඒක එල්ල හිතන දේ දැනගන්න පුළුවන් කියලා කියනවා. අක්කේ මේ ENTC එකේ පොඩි භාණ්ඩයක් තියෙනවා. කෙල්ල හිතනක සට ගාලා දැනගන්න පුළුවන්. ගන්න තමයි අපි. අයියෝ අර ENTC එකේ තියෙන කැචමැටික් එකද? ඔව්. අයියෝ මෙහෙම ගන්නකොට ගෙනල්ලා දෙන්න. අයන් එනවා. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. අයියලගේ අයියේ දෙක අචන දෙකේ වැඩ. ඒකනේ යකෝ. හරි දාන් ගොඩ ගියාකෝ කේස් එක. ඉතර අර සික්ක කිර. සිකුරුටි ගාඩ් ගැන මම බලාගන්න. මට ඕකට පුළුවන්. මේ මල්ලි බබාගේ වැඩේ කරලා දෙන්නකෝ. ආදරයක්ගේ පුම්මා. හරි සීක්කා බලා ගන්න ඕන බාණ්ඩේ මෙහෙම ගන්නකොට දෙන්න. අපි කරලා දෙන්න. යමන් එන ENTC එක. ආව මේ සිවිල් එකයි යන ඩෝවමන මෙන්න මේ වරෙන් බා. වරෙන් බලලා. ENTC එක මෙන්න මේ පැත්තේ. අයියා නිකන් සම්පූර්ණ දානවා. ටෝක් වලට වැඩ තියෙයිද? මේක මගේ නේ බං. හරියද? කිව්වා ඕකවත් ගත්තොත් මංගස්. දැන් නම් මෙතෙන්ට වෙලා හැරෙන්න ඉන්නවා. අද එකට ආවත් ID බලනවා. ඉඳපන් කරන්න මුට්ට. දැන් ඉදාගන්නේ නෑවදම නෑ කිව්වොත් නෑ. උන්ට යකෝ ID පෙන්නන්න නැතුකෝ. බලකෝ පැට්ටිල්ල. සිකුරුටි අයියා. රැවෙන කම්මගඩ වගේ. කවුද යකෝ මේ නං? මොකද මේ රැවෙන කම්මගඩ? අපි යමුද? ඔය නම් නේද? සතියේ දවස් 4 කොල්ලෝ 8ක් එක්ක සෙන්ටර් එකේ. එහෙම නෑ. ඔයා රැට කාලද තමයි ඉන්නේ? නෑ
අපි යමු කන්න එහෙනම්. අපි යමු කන්න. කැන්ටින් වහලා නමේට වහනවා තේ නම් මොනවා තෙලිය දැම්මේ බෑ. හරි කමන්නේ මං දන්නවා වෙන තැන. අපි යමු අනේ. යමු. මොහිනියක්වත් වැඩකාරය නේ බා. කිව්වා වගේ මයින් කරේ අඩෝ වාර වැටියක් නේ. මොහිනියකට තව මොනවත් ගන්න පුළුවන් නේ. ඒවා අපි පස්සේ බලාගමු. දැන් ගිහින් ඔබ අර බලන්න ගමුකෝ. බල්ලිලා ඔබලා මේන්න මෙතෙන්ට වෙලා ඉදා. හරි අපි ගිහිල්ලා බලන්න අරන් එන්න. ඒව කරගත හැකි. අපි ගිහලා ගෙනක බලන්න මෙතනට වෙලා ඉදාලා. කියවන්න තු වරින්කෝ. යා අන්න ගියා. අයියා කරයිද මම වැඩේ බලපන්කො පැද්දිලා අයියා. ඒ උනාට අයියා කරලා දෙයි බං. පිස්සුද බං. ඔය කොහෙද බයි යන්නේ බාත්රූම් එක මෙහෙ වරේ. අර අපි කෙලින් ආවලන්න. ඔබ දන්නවද මම සමීකව දාගත්තන් පස්සේ මුලින්ම මේ මේ සමනාලා ගනි. මොකක්ද? දන්නේ නෑනේ. නෑ. දන්නේ නෑනේ කොහේ යන්නේ කියලා. කොහෙද? පැරිස්සන්නේ. අම්මට සිරි. එහෙනම් අපිත් යන් හනිමූන් එකට. අපිත් ආසයි. අපිත් ආසයි. යන්නේ මේ කපල් ට්‍රිප් එකක් නේ. අපි මුන්ට යන්නේ උඹලත් එක්ක ගියාම පුළුවන්. අපිත් එන්න බලන්න. අප්පා බලන්න. කඳේක ඉන්න හොඳයි. කඳේක. ඕන්න කොල්ලෝ. මෙන්න ගෙනල්ලා. මට ඔන්න වාඩි ගෙනාවා. කිව්වත් වගේ මේක දාගෙන දැන් තොපේ වැඩේ කරගනින්න. අඩු මේකට සඳේක බලපන්කො ලස්සන බං ENDC කොල්ල වැට්ටෝ ඈ. දැක්කනේ අපි කිව්වා. අතරන් අයියේ. thank you. ඔබ නැගිටා. සාදු. ඕන්න නැගිටලා ඕක දාගනින්කෝ. මේ මේක දාලා චෙක් කරලා බලපන් බං පොඩ්ඩක්. කොතෙන් බලන්න? දාපන්. ටික් කරන්න දෙකුත් නෑ මේක දැන් වැඩ ඇතිනේ. දාලා බලපන්. දාලා හරි. කියන්න මම මොකද හිතන්නේ? කොහොම හිතෙන්නේ නෑනේ. අඩෝ එහෙනම් මම මොකද හිතන්නේ? අඩ බී ගානෝ මේක වැඩ කරන්නේ උන්ගේ බොරුවනේ බං මේක. කොහොමද? වෙහෙලිය බලන්න. අයියට බෑනේ අයියා සිවිල්නේ. ඔබ දෙකේ බලන්න. මේ ගන්නකො එන මේ කට්ටියට පුළුවන් බං මේක. ඔබ මොකද කරන්නේ යන්නේ? කොටයි තමයි. මොකද කරන්නේ? යකෝ මේ ENDC වලට විතර පුළුවන් මෙයා. අඩෝ අපිත් දන්නවා මේක. මොනාරි කරයි? වෙහෙලිය. කෙලියා. දැන්දාලා කොටුවෙන් ගත්තා වගේ. දාලා. බත් මාර බඩුවන්නේ උන්. යකෝ ඔන්නේ දන්නෙත් නෑ ඔක දැක්කම. දාපන්. දාලා. හරි. දැන් කියනවා මොකද හිතන්නේ? ආවා. ඒකට නම් පපුවා රිදුනා. අඩෝ උඹට මාව වදියද්ද බං? ආවේ. වැඩ වගේ පොඩ්ඩක්. අඩෝ මම මොකද හිතන්නේ? අඩෝ එච්චර කැතයිද? හරි. ආයිතින් බුදුවරු වගේ චරිතාවේ මේ සිවිල් අයියලා කියන්නේ. ආදරේ. මේක වැඩලු. දැන් මොකද කරන්නේ? ගොලකට පස්සේ බලා ගන්න. මේක සදේකට දැන් මොකද කරන්නේ? මොකද සදේකට දාන්න. මේ සදේකට දාලා හරියන්නේ නැහැ මේක. මේ බූරුව මේ ඉඳපන්කෝ අහපන්කෝ ආයි ප්ලෑන් එක. කියපන්කෝ. අද අපි කැම්පස් එකේම නිදා ගන්නවා රැයට. උදේ කෙල්ල එනකොට උදේම ගිහිල්ලා කෙල්ල හම්බෙලා උදාන් ගිහින්. රයිට්. එතකොට කෙල්ල මට කැමතියි කියන එක හිතින් මම දැනගන්නවා. ඔව්. ඊට පස්සේ කෙල්ලත් එක්ක මම සතුටින් පැරිසනවා. කොල්ලෝ මේ පොඩි උතුම් දෙනා තින්නගේ අපි මුන් එක්ක රැයට ඉඳලා මුන්ගේ මේ වැඩේ බලාගෙන මෙයා නැද්ද? සීල් එක උදව්වක් කරලා දෙමු. සීල් එක අයියලට රත්තරන්නේ. ආයි සුපිරි චරිත ඈ. සුපිරි ඈ. සුපිරි චරිත. ඕන දෙයක් ඔබ කියන්න ඕනේ ඕන දෙයකට ඉන්නවා. ඔබ බොරුවට බැන්නේ. අයියලා දක්ෂ අයියලා තමයි. යන්නේ හරි අයියා. හරි. මේ සෙන්ටර් කෝට් එකට යම නෙට් එකක් දාලා තියෙන නිදා ගන්න. කොල්ලනේ ඔබ ගිය විදිහට වෙලාවත් අරනේ කොබා ඔබ ඔය කෑල්ල පේන්න නැහනේ මේ බදා දැන් මේ මෙච්චර කට්ටිය ඉඳද්දි
උඹට මේ හොයාගන්න පුළුවන් නේද කියන කෙල්ල හරියටම? අපෝ පුළුවන් අයියේ. අයි මොනවද මේ කතා කරන්නේ? ආ. මෙතන මේ කෙල්ල 1000ක් හිටියා. මට සඳේක එක ඇපිල් මේක හොයාගන්න පුළුවන්. මාර බලවන්නේ බම්මු. අන්නේ මම සඳේකට ආදරේ කරන්නේ. තේරෙන්නේ? පේනවා. හරි හරි. ආ. මාර සයිස් එකට ආදරේ. මේ මචං මට කියපන් කුඹෝ ඔච්චර ඔය සදේකට කැමති අය මොකද ඔකේ තියෙන ඔච්චර විශේෂත්වය? ඒකනේ බා. කියපන්කො බන්නේ යඹෙන්න කැමරෙන් නැතුව. අඩෝ මම මේකට වැඩිපුරම කැමතියි. ඒකේ අර අහිංසක හිනාවටයි ඒකේ නියතමානීකමටයි බා. බලමුකෝ. ආවෝ බලන්නකෝ ඒ කියන සංවර වැදගෙන විදිය. ඔය එන්නේ කෙල්ල. අයියෝ බලන්නකෝ ලස්සන. මම කිව්වනේ මරියා මට ඉන්නේ මූණේ පිටින් ඉතින් මරියා. මල්ලි මේ අපේ අතේ ඔම්බුත් සදේක ඉන්නෝ. දැන් ඉතින් අරක දාලා ගිහිල්ලා සදේක මගේ කරගෙන මට සතුටින් පැරිස් යන්න තියෙන්නේ. මේ කොල්ල මේ වෙලා වෙන දුකන් නිදහන් ඈ. ඕනේ දෙක කලබල වෙන්න එපා. සිතුට වෙලා ඉන්නවා. ආන්න වෙලා වෙනකන් කියලා. Morning, Ayala. Good morning, good afternoon, good evening නංගියා. බලපංගු මොකේ තියෙන පැද්දිල්ල. උඹ නංගි කියන්නේ. handsome අයලටත් පුළුවන් අපි event එකට චූටි ආදායයක් කරන්න. විශාල කරදරයක් වෙන්නේ නැතුව යන්න. බලන්න. මේක බලාගෙන ඉන්නවා. අපි වැඩේ නෙමෙයි මේ වැඩේ බලමු. ඒ වැඩේ එතකොට ඒ වැඩේ මගේ ඒ වැඩේ වගේද මේ වැඩේ? අයියට තේරෙන්නේ නැහැ අයියේ මගේ වේදනාව. උඹ ඉදා නංගි කියන්නකෝ. ඔයාලට තියෙන්නේ උඹටද කිව්වේ? නංගි කියන්න. ඔයාලට තියෙන්නේ පොඩි මාකයක් කරගන්න විතරයි. නංගි මේ අපි පොඩ රිම් එකෙන් යන්නේ මේ දවස්වල. අපි රිම් එකෙන් ගියාට මොකෝ බං? මම මහ පොළ දාලා හරි මේක ගන්නවා. නංගි දා. එන්න තියෙනවා නංගි. අයියෝ මාසෙම කන්න තිබිච්ච දාගෙන දැම්මෝට අරන් දීපන්කෝ දවල්ට කන්න. ඕක ආපහු ඉල්ල ගන්න ඕනේ ඉවරකාම. මේ අහබංගු මේ දැන්වත් යමන් බං ආපු වැඩේට උඹ කෙල්ල එපාද? මේ දාගෙන ඵලයන්. කොල්ලා යවා. ඵලයන්. නේ වට ගත්තා නේද? අවුලන්නේ. ඒකවත් හරියට කරගන්න බෑනේ ප්‍රශ්නේ. සදේකා සුබෝදේශනා. කොහෙද යන්නේ? එගදී අමුගාවේ මූණ. මේ මොඩේ දා. හරි වගේ හැවඩේක. බැසිම දාලා බලහන් ඉන්න. ඇසිපද. කවන්න මේ දීපා ආපංගෝ. අපෝ මේ ආපංගෝ මේ. නෑ ඔව් මැෂින් ඕනේද බං දැක්කේ නැද්ද ඒකේ ගෑසිල්ල? ඔබට කැමති නම් ඔහොම ගෑසනවද බං? දාංග ඔච්චර මේ කියනවනේ. පොඩේ ඔය දෙන්න බොත්තම. හරි බේන කැතයියකෝ. ඔගේ ඇඳුමක් හරියට මදින්නේ නෑ. බැසින්න ඕනේ ඕක දැනගන්න. ඔගේ කට බලපන් කට දැක්කම මේකද බලන්න. යවෝ අරයි. යම වාහනේ කියුනේ. ඉඳපන්. ඉලයි ඇතුළු සෙකෙන්න. අයියලා කොහෙද ගියේ? උන් මාරුණා වගේ බං. අනේ අයියේ. අල්ලන් ඉඳපන්. යා.